මගේ නම චමින්ද හේරත්න. මං දැනට බණ්ඩාර ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. මගේ මුල් ගම හිඟුරුකඩුව. දැන් ඊට මාස 8කට විතර කලින් මගේ ඇහි ඔපරේෂන් එකක් තිබ්බා. ඒකට මං කොළඹ ගියේ වෙලාවේ ඔපරේෂන් එක කරන වෙලාවේ මාව මේ ඔපරේෂන් කරපු විශේෂඥ වෛද්‍යවර ડોක්ටර් මේ මට කිව්වා ඔයාගේ වග්ගොඩ සම්බන්ධව පොඩ්ඩක් මේ ටෙස්ට් කරගන්න කියලා. ඊට පස්සේ ඒක මම ඊට පස්සේ ඔපරේෂන් එක ඉවරලා ඇවිල්ලා ඒ ටික බදුල්ලෙන් බලනකොට මගේ වග්ගොඩු දෙකම අක්‍රිය මට්ටමක තමයි මේ තිබ්බේ. ඊට පස්සේ බදුල්ලේ හොස්පිටලෙන් ක්ලිනික් ගිහිල්ලා ડોක්ටර්ස් ආල්ලලා බැලුවා මේ දක්වාමයි කොට දාගන්න පුළුවන් වේවි කියලා. නමුත් ඒක ડોක්ටර්ස්ලාගේ නිර්දේශ මත බෑ කියන මට්ටමට තමයි ආවේ. මට 2024 ඩෙන්ගු හැදුනා. දෙපාරක්ම ඩෙන්ගු හැදිලා මගේ ගොඩ ප්ලේට් එහෙම අඩු වුණා. ඒක තමයි ලොකුම හේතුව. මොකද මම වෙන මොනවත් එහෙම මම නැහැ මගේ කකුලේ තුවාල වගේක් ඇවිල්ලා මම ඒකට ඇන්ටිබයොටික් එහෙම බිව්වා. ඒකත් එක්ක CKD කියලා තමයි ડોක්ටර්ස්ලා අනුමාන කරන්නේ. ඊට පස්සේ කොළඹින් චෙක් කරා. කොළඹින් චෙක් කරාට පස්සේ එයාලා කියනවා මේක ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න වෙනවා. මගේ වයසත් එක්කම අවුරුදු 42යි. ඊට පස්සේ ડોක්ටර් දැන් මට මාස දෙකක් විතර ඇතුළත මේක කරන්න කියලා නිර්දේශය දුන්නා. දුන්නට පස්සේ මම දැන් ඒකට සූදානම් වෙනවා මේ දවස්වල. සූදානම් ජනාධිපති අරමුදලටත් ඇප්ලයි කරා කියන ඇප්ලිකේෂන් එක ගත්තා. ඒක සර්ජරියට තාම දින දුන්නට පස්සේ දින 30ක් ඇතුළත තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ආණ්ඩුකාර කාර්යාලයේ අරමුදලෙන් යම් කිසි වෙලාවක් දෙනවා කියලා තියෙනවා. ඒකට ඇප්ලිකේෂන් එක පුරවලා තියෙනවා දැනට. ETF එකෙන් ලක්ෂ 3.5ක් ගන්න පුළුවන් මේකට ඇප්ලිකේෂන් එක පුරවගෙන ETF වලට කරේ දෙනවා. ඊට අමතරව ඉතින් ටිකට් එකක් ගහලා මගේ ඉන්න යාළුවෝ හිතවත්තු මේ පිරිසත් එක්ක ලක්ෂ 70කට අධික මුදලක් යනවා මේ දේ සිදු කරගන්න. ඒක නිසා ඉතින් මේ දවස්වල ඒකට තමයි මහන්සි වෙන්නේ මම. තව පොඩි කාලයක් තියෙන ඒක නිසා මේ වැඩේ ඉක්මනට කරගන්න ඕන නිසා ඔබ ඉතින් උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් මට උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. දැනට ලක්ෂ 20ක් විතර අරමුදල් වලින් අපිට සොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ වෙනකොට අපි ගණන් අහලා බලලා ඒතර ලක්ෂ 50ක් විතර අපිට හිතවත්තුන්ගෙන් ඥාතීන්ගෙන් යාළුවන්ගෙන් ඒ කට්ටියකින් තමයි දැනට මේක කරගන්න වෙන්නේ. ඒක සඳහා දැනට ටිකට් එකක් ගහලා තියෙනවා. ඒකම ආයතන වලට අපි ෆයිල් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට මගේ ආයතන වැඩ කරන සේවකයෝත් යාළුවෝත් හිතවත්තු ගමේ ඥාති පිරිස ඔක්කොම එකතු වෙලා ගමේ පන්සලේ හාමුදුරුවෝ එහෙම ඉතින් ලොකු මහන්සියක් වෙනවා අපි. මේ හැකියක්මනි මේ දේ කරගන්න ඕන කියන මතය තමයි ඉන්නේ. ඒකට ඉතින් ඔබලාට පුළුවන් නම් මේක අපි ගිණුමක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක කමර්ෂල් බැංකුවේ. ඒකත් මාස 3ක් වගේ කෙටි කාලයකට තමයි ගිණුම තියෙන්නේ. ඒකත් දැන් මාසයක් විතර වෙනවා ගිණුම ඕපන් කරලා. එතකොට ඒකේ කාලය තුල අපි මේ සියලුම මේ ටික ඉවර කරගන්න ඕන. මොකද ඒ ගිණුම ඉතින් පස්සේ ඒක වහනවා ආයතනයේ. ඉතින් ඒක ගවර්න්මන්ට් ඇප්‍රූවල් එකක් රජයේ අවසරයක් ඇතුව දාපු බද්ධ ගිණුමක්. ඒක නිසා මේ හරි විශ්වාසයෙන් අපි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඒ හින්දා ඔබ සෑම දෙනාගේම උදව්ව මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා.